අපි අද පැමිණ සිටින්නේ ලෙක්ස් ඩියුකෝ ආයතනයේ විසින් අලුතෙන් ඉදිකරනු ලැබූ රහීම් මහතාගේ නිවසටයි. ඉතින් දැන් අපිත් එක්ක අද රැඳී සිටිනවා මිසස් රහීම්. එතකොට මිස් මම දැනගන්න කැමතියි. ලෙක්ස් ඩියුකෝ ආයතනය ඔබ විසින් තෝරාගත්තේ ඇයි? මට මේක ගැන දැනගන්න මුනේ මගේ සිස්ටර් ඉන්ලා. එයා පදිංචි වෙලා ඉන්නේ මේ දෙයිවල. අනේ එයාගෙන් තමයි ඒක දැනගත්තේ. මොකද එයා දැකලා තියෙනවා ඕගලන්ගේ ලෙක්ස් ඩියුකෝ එකේ ගෙයක් හදනවා. ඒ පැත්තේ ඊට පස්සේ මම කිව්වා මේ තැනට ඕගොල්ලන් බාර දෙන්න කියලා තමයි ඒගොල්ලෝ එයා කිව්වේ. ඊගාවට අපි ගියා ඒ කම්පැනි එකට ගියා. කම්පැනි එකට ගිහිලා අපි දෙපාරයි ගේ කම්පැනි එකට ගිහිලා ඒගොල්ලන්ත් එක්ක ඉන්න ස්ටාෆ් එකත් එක්ක හොඳට කතා බහ කරලා ඒගොල්ලන්ගේ හොඳ මේ ප්‍රතිචාර අපිට හම්බුණා. ඊට පස්සේ තමයි අපි ගේ හදන්න ස්ටාර්ට් කරේ. ඉතින් අපි දැනගන්න කැමතියි මිස් මේ ලෙක්ස් ඩියුකෝ ආයතනයේ ඩිසයින් ස්ටේජ් එකේදී වැඩ රාශියක් සිදු වුණා. එතකොට ඒ ඩිසයින් ස්ටේජ් එකේදී මිස්ටර් ලැබුණු සහයෝගය මොන වගේ එකක්ද? ඕකේ. සහයෝගය නම් ගොඩක් හොඳට ලැබුණා අපිට. ඒ කියන්නේ අපි දෙන ඒවයි ඒගොල්ලන් දීපු දේවලුයි බලලා එකතු කරලා තමයි මේ ගේ ඩිසයින් එක කරේ අපි. ඊට පස්සේ තමයි අපි ස්ටාර්ට් කරේ ගේ හදන්න. එතකොට මිස් මෙතනින් පස්සේ දැන් ඉස්සරහට ගෙයක් හදන්න ඉන්න කෙනෙක්ට අලුතින් ලෙක්ස් ඩියුකෝ ආයතනයත් එක්ක එකතු වෙලා ගෙයක් හදන්න ඉන්න කෙනෙක්ට මිස්ටර් මොනවද කියන්න තියෙන්නේ අපේ ආයතනය ගැන? ඕකේ. බය නැතුව දෙන්න ඒ කම්පැනි එකට හේතුව ඒගොල්ලන්ගේ ෆුල් කම්ප්ලීට් එක තමයි ඒගොල්ලන් දෙන්නේ. TO ගෙන් සහ චාර්ටර්ඩ් ඉංජිනේර් උපරිම සහයෝගය ඒගොල්ලන්ගෙන් ලැබුණා. ඒගොල්ලන්ගේ ඔක්කොම හෙල්ප් ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකෙන් හෙල්ප් එක අපෙන් හෙල්ප් එක ඒගොල්ලන්ගේ සෑහෙන මේ හෙල්ප් එක අපිට තියෙනවා. අපිට බය නැතුව දෙන්න ඒ කම්පැනි එකට. මෙවැනි ආකාරයේ ලස්සන නිවසක් ඉදි කර ගැනීමට ඔබත් කැමතිද? එහෙනම් අපිව සම්බන්ධ කරගන්න 0773යි 222යි 555. ඒ වගේම www.lexduco.lk වෙබ් අඩවිය හරහත් ඒ වගේම අමතක කරන්න එපා අපගේ ලෙක්ස් ඩියුකෝ Facebook පිටුව හරහත් සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් අපි නැවතත් මෙවැනි සුන්දර නිවසකින් හමු වෙමු.